සුබදෑසනක් ඔක්තෝබර් 11 වෙනිදා 23 වෙනි ජෝන් පාප් වහන්සේගේ මංගල්‍ය අද අපි සමරනවා. අද ජේසුස් වහන්සේ සුපෝතේ කියනවා වගේ ඔව් මට කිරිදුන් පියවුරුද මා වැදු කුසද භාග්‍යවන්තයි සේම ඊටත් වඩා භාග්‍යවන්තයි දේව වචනය ආසාය පිළිපදන්නන්. 23 වෙනි ජෝන් පාප් වහන්සේ එවැනි කෙනෙක්. උන්වහන්සේ බොහොම සුන්දරව විහිළුවෙන් තහළුවෙන් පවා ජීවිතය ගත කරපු කෙනෙක්. ලස්සන කතා කිහිපයක් තියෙන උන්වහන්සේගේ එකක් තමයි මාධ්‍යවේදී කසද්දී ඔබතුමා වැඩ ඉන්න වතිකානුවේ කී දෙනෙක් විතර වැඩ කරනවද කියලා එතුමා උත්තරයක් දෙනවා. ඉන්න අයගෙන් භාගයක් විතර. ඒකේ අර්ථය අපිට තේරෙනවා. එතුමා හැමතිස්සෙම උත්සාහ කරේ දෙවියන් වහන්සේගේ ආදරය ඊටාම සරලව අනිත් මිනිස්සුන්ට බෙදලා දෙන්න. දේව වචනය කොයිතරම් ගැඹුරින් පිළිපැද්ද කෙනෙක්ද කියනවනම් දෙවිනි වතිකානු මන්ත්‍රණ සභාව 1962 දී කැඳ වෙන්නේ 23 වෙනි ජෝන් පාප් වහන්සේගේ මැදිහත් වීම හේතු කොටගෙනයි. මදෑබර සොයුරියනි අද අපිත් උත්සාහ කරමු එතුමාණන් වගේ දේව වචනය අහනවා විතරක් නෙමේ ජීවවතනයේ පිළි අරගෙන ජීවත් වෙන කෙනෙක් වෙනට අපි උත්සාහ කරමු. හැම විටම අනිත් මිනිස්සුත් එක්ක ගහගන්න බැනගන්න ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තියෙන රටක අපි උත්සාහ කරමු සමාදානයෙන් ප්‍රශ්න විසඳගන්න විහිළුවෙන් තහළුවෙන් ආදරයෙන් hina වෙලා ජීවත් වෙන්නට ඒ 23 වෙනි ජෝන් පාප් වහන්සේගේ ඒ ආදර්ශය අපි අනුගමනය කරමු. යස් වේටයි.